හායි ළමයි මම ලස්සන වීඩියෝ එකක් අදගෙන ආවා. ඔයගොල්ලෝ ලස්සන කරන. බලන්නකෝ මේ මොනවද කියලා. අපි හැමෝම කැමතිනේ ලස්සන වෙන්න, ලස්සනට ඉන්න. ඉතින් ඒ වගේම ලස්සන කරන එකක් තමයි මම අද ගෙන ආවේ. මොකද්ද ඒ ගෙන ආවේ ජූස් එකක්. අපි කැමතිනේ නේද? ඉතින් දැන් බලන්නකෝ අපි ලස්සන කරන්න මොනවද ඕනේ කියලා. ලොකු දෙයක් නෙවෙයි අපේ ගෙදර නිතර තියෙන දෙකක් තමයි. ඒ මොනවද? බීට්රූට් තියෙනවා, පොල් වතුර තියෙනවා. මොකද මේ දෙක අපේ ගෙදර නැති වෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා අපිට මේ දේවල් හරිම ලේසියෙන් ගන්න පුළුවනි. ඔය ටැබ්ලට්ස්, ඒ වගේම වයිටින් ක්‍රීම්, ඒ දේවල් අතුරු ආබා දෙනවනේ අපිට. ඉතින් ඒවා මේ වලින් එහෙම වෙන්නේ නැහැ. මේක ස්වාභාවික දෙයක්නේ. නිතර කොයිතරම් අපි පාවිච්චි කරත් මේ දේවල් අපිට ඒ වගේ අතුරු ආබාධ එන්නේ නැහැ. ඉතින් බලන්නකෝ පොල් වතුර කියන්නේ ඇත්තටම ගොඩක් ගුණ දෙයක් කියලා අපි හැමෝම දන්නවා. ඒ කාලේ ඉඳන්ම අපි පුංචි දරුවෝද අපි හැමෝම දන්න දෙයක් තමයි පොල් වතුර වල ගුණය. එතකොට ඒ වගේම තමයි බීට් කියන්නේ. බීට් වලත් ලොකු ගුණයක් තියෙනවා. ඒ වගේම තමයි අපේ ඇස් වලට ඇස් යට කළු වෙනවට ඇස් දීප්තිමත් කරන්න ඒ ගොඩක් අපිට මේ දේවල් උදව් කරනවා. ඉතින් දැන් බලන්න මේක අපි ජූස් එකක් විදිහට කොහොමද හදන්නේ කියලා. බලමු යාළුවනේ මේක කොයි විදිහටද අපි හදන්නේ කියලා. මේක අපි ඉස්සලා බෙන්ඩ කරන්න ඕනේ. මේකේ රස කියන්නේ ඒ රස නිකන් හනි දාලා වගේ. මොකද මේ පොල් වතුරයි බීට් ටික එකට මික්ස් වුණාම අපිට ඒක මාරම රසක් එනවා. ඒ වගේම තමයි ඒක බිව්වහම අපිට එන මාර මේ ඇඟට හරිම මේ චවයක්. ඒ කියන්නේ අපේ ඉස්කෝලේ යන පුංචි දරුවෝ මේ මහන්සි වෙලා ගෙදර ආවහම අපේ දෙමාපියෝ දැන් දෙන්න පුරුදු වෙලා තියෙනවා ටක් ගාලා බීම කුඩු බීම වර්ග. ඉතින් එහෙම දෙන්න එපා. අපි පුංචි දරුවෝ පව්. ඒගොල්ලන්ට ඇත්තටම මේක දෙන්න. මේක ගොඩක් උණයි. ඒගොල්ලන්ගේ මොළේ වර්ධනයේටද ඒගොල්ලන්ගේ ඇඟට ඒ දැනෙන මහන්සියට ඒකට ගොඩක්ම මේ ජූස් එක හරිම වටිනවා. හරි. රයිට් යාළුවනේ. අපි බලමු මේක කොහොමද කියලා හදන්නේ. දැන් මේ ටික සේරම මම බෙන්ඩරේට දාගන්නවා. රයිට් යාළුවනේ දැන් මම මේක බෙන්ඩර් කරගත්තා. දැන් අපි මේක පෙරා ගන්න ඕනේ. පෙරා ගමු අපි. බලන්නකො ලස්සන. මම ඔයගලන්ට කියවනේ ඒකේ හනි රසක් එනවා කියලා. ඒ රස එන්නේ මේ පොල් වතුර එකයි බීට් එක එකට බෙන් වුණාම ඒ බෙන්ඩර් වෙනකොට හරිම ලස්සන මේ පෙන ටිකක් එනවා ඒකේ. මේ පෙන ටික අපේ ජූස් එකට කලවම් වුණාම මාරම රසයි. මේ පෙන ටිකත් එක්කම තමයි අපි ගන්න ඕනේ. දැන් බලන්නකෝ මේ ජූස් එකේ ලස්සන කොහමද කියලා කලර් එක අපේ හරිම රසයි හරිම ගුණයි. මෙන්න බලන්න අපේ පුංචි බබාලට දැන් බලන්නකෝ අපේ පුංචි බබාලට කඩේ තියෙන ඉතින් එහෙම ගණන් ගන්න එපා. එහෙම තමයි. අපි වැඩ කරනකොට එහෙම වෙනවන්නේ. ඉතින් මේ බලන්නකෝ. හරිම ලස්සනයි. හරිම රසයි. මේ රස ඒක ඉතින් ඔයා හදලා බොන්න ඕනේ. අපේ පුංචි බබාලට දෙන්න. අපේ තරුණ කෙල්ලෝ අනිවාර්යයෙන්ම තරුණ කෙල්ලෝ මේක පාවිච්චි කරන්න ඕනේ. හදලා බොන්න. හදලා බීලා ඔයගොල්ලන්ට ඒක එන මට මේ එන රසද ඔයගොල්ලන්ට එන්නේ කියලා කමෙන්ට් එකකින් මට දාන්න. කමෙන්ට් කරන්න මේකේ රස ගුණ ඔයගොල්ලන්ට එන ප්‍රතිඵල බලන්න බලලා හිටම මට කමෙන්ට් කරන්න. එතකොට ඔයගොල්ලන්ටත් දැනේ මම මොකද්ද මේ කිව්වේ කියලා. මේක අපි වයසට යන්න කලින් බෙව්වහම අපිට ඒ වයසට යනකොට එන මේ අපේ සම පාට අරව පැහැ ගැහෙන එක නැති වෙනවා. එතකොට අපි දැන් නොදැනුවත්වනේ දැන් අපි ওই දේවල් පාවිච්චි නොකර වයිටින් ක්‍රීම් මනම් ගාලා දැන් අවුරුදු 35 40 යන අය දැන් ඒක දන්නේ නැතුව වුණා. ඒක ප්‍රශ්නයක් නෑ යාළුවනේ. දැන් ඔයගොල්ලෝ පාවිච්චි කරලා බලන්න. ඔයගොල්ලෝ පාවිච්චි කරාම ඔයගොල්ලන්ට මේ ප්‍රතිඵල පරක්කු නෑ. රයිට්. ඕකේ. ඉක්මනට යන්න. ගිහින් හදන්න. හදලා බීලා මට ඔයගොල්ලෝ කමෙන්ට් එකකින් දාන්න මට ඒ දැනුණ රසද ඔයගොල්ලන්ටත් ඕකේ එන්නේ කියලා. මේ හනි රසක් එනවා. ඔයගොල්ලන්ට හනි දාන්න පුළුවන්. නමුත් දැම්මේ නැහැ කියලා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේකට ලුණු, අඟුරු, දෙහි ඒ කිසි දෙයක් දාන්න එපා මේ ජූස් එකට.
මේක පොල් වතුරයි බීටුයි පමණයි. okay right bye bye